සහෝදරයෝ කියන්නේ අපේ නිදාසට ලොකු බාධාවක් කියලා මම පටන් ගන්නවා. රවුලේ නම් හැමතිස්සෙම කියනවා සහෝදරයෙක්ගේ අඩුව ගැන. මට වෙලාවකට හිතෙනවා එයාට අපේ එක්කෙනෙක් දෙන්න. මම හොයලා බැලුවා ඒත් එක සදාචාර සම්පන්න නෑ. මොකද මැනිට කතා කරන්න පුළුවන් වුණ දවසේ ඉඳන් එයා මං ගැන කේලම් කියනවා. බබී තමයි කරේ. මොකෝ? බබී කලේ. මෙයයි කලේ. රෙඩ් එතකොට රොඩ්රික් ගැන කියනවා නම් එයා මහා කම්මැලි පප්පෙක්. අපේ අම්මා පත්තරේට උපදේශන ගැන කොළඹ මෑල් ලියන්න පටන් අරන්. එයා ගිය සතියේ ලියලා තියෙන්නේ සහෝදරයෝ සාර්ථක බැඳීම් ගොඩනගා ගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ඇත්තටම මට ගොඩක්ම වයි හිතෙන්නේ ඒක ගැනයි. හායි බබී. මට නම් පරක් වුණා අම්මේ. ඔව් අම්මේ. පරිස්සමෙන් යන්න. හරි පොඩක් ඉන්නකෝ පොඩක්